හැමෝටම වරක්කම් ආයිබෝවන්. ඔන්න අද අපි ඉගෙන ගන්නවා 8 වසරේ 3 වෙනි වාරයට එන රචනාවක්. හරිද? එනදු ඌර්. එනදු ඌර් කියලා කියන්නේ පුතේ මගේ ගම. හොඳේ? මාතෘකාව මල් ලියනවා එනදු ඌර්. එනදු ඌර් කියන මාතෘකාව. දැන් විභාගයට අපිට එනවා මේ මාතෘකාවේ රචනාවක් ලියන්න කියලා. එහෙම වුණොත් අපි මේ රචනාව ලස්සනට ලියා ගන්න ඕනේ. ලේසි විදියට වාක්‍ය කීපයක් මම දෙන්න යන්නේ ඔයාලට. හරිද? ලේසිම වාක්‍ය කීපයක්. එතකොට ඒ ටික පාඩම් කරගෙන අපිට ලස්සනට ලියන්න පුළුවන් ගම ගැන රචනාවක් දෙමළෙන් 3 වෙනි වාරයට අදාළ විදියට. එතකොට ඔන්න පළවෙනි එක මම ලියනවා. ඉස්සරවම නම ලියනවා ගමේ. එතකොට එනදු ඌර් මම ලියනවා පොල්ගහවෙල. පොල්ගහවෙල. එනදු ඌර් පොල්ගහවෙල. හරිද? දෙක ඉදු குருநாகல் மாவட்டத்தில் அமைந்துள்ளது. ඒ කියන්නේ පුතේ හොඳට බලා ගන්න. இது குருநாகல் மாவட்டத்தில் அமைந்துள்ளது කියන්නේ මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. බලන්න. அமைந்துள்ளது කියන්නේ පිහිටා තිබෙනවා. එතකොට කුරුණෑගල් මාවට්ටම් කියලා කියන්නේ දිස්ත්‍රික්කය. හරිද? 3 ලියනවා ඉංගු பல இன மக்கள் வாழ்கின்றார்கள். බලන්න ඉංගු පළ. දැන් පළ කියලා කියන්නේ නෑ. මම කියන්නේ පළ කියලා කියන්නේ මොකද්ද? ගොඩාක් කියන එක. එතකොට ඉංගු පළ ඉන மக்கள் வாழ்கின்றார்கள். මෙහි ගොඩාක් ජාතියේ මිනිස්සු ජීවත් වෙනවා. අපිට ಜಾති ભેදයක් නැහැ. නමුත් මොකද්ද? අපි මේක ලියද්දි විවිධ ಜಾති මිනිස්සු එකට ජීවත් වෙනවා කියන එක අපි කියන්න ඕන. 4 වෙනි එක අපිට කියන්න පුළුවන්. දැන් පොල්ගහවෙල ගත්තම මෙහි ස්වභාවික දේවල් ගොඩක් තියෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඒක අපි ලියනවා එනදු ஊரில் நிறைய இயற்கை ස්වභාවික කියලා කියන්නේ இயற்கை வளங்கள் සම්පත් වළංගල් උල්ලන. මොකද්ද කියන්නේ? මගේ ගමේ ස්වභාවික සම්පත් ගොඩක් තිබෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් ඉංගු கோயில் විහාරයි අපි බහුවචනයෙන් ලියමු නේද? கோயில்கள் නෑ கோயில் එකයිනේ. එතකොට கோயில் විහාරයි දේවාලயம் பள்ளிவாசல் என்பன உள்ளன. මේවා තියෙනවා කියලා කියන්න පුළුවන්. කෝවිල, විහාරය, පන්සලක්, ඒ වගේම පල්ලියක්, ඒ වගේ මුස්ලිම් පල්ලියක්, ඔය ඔක්කොම තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ இங்கு ஒரு பெரிய ඔන්න විශේෂණ පදත් එකතු කරන්න පුළුවන් රචනාවේදී. இங்கு ஒரு பெரிய මොනවාද? புகையிரத நிலையம். புகையிரத நிலையம். இங்கு ஒரு புகையிரத நிலையம் உள்ளது. මොනවාද? මෙහි ලොකු දුම්රිය ස්ථානය. දැන් අපි පොල්ගහවෙල ගත්තා මොනවාද? ප්‍රසිද්ධ දුම්රිය ස්ථානය නේද? එතකොට ඔන්න දුම්රිය ස්ථානයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම
எனது ஊரில் நிறைய பாடசாலைகள் உள்ளன. මගේ පාසලේ මගේ ගමේ ගොඩක් පාසල් තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ගොඩක් පාසල් තියෙනවට පාසල් 6ක් විතර තියෙනවා නේද? 6කට වැඩිය තියෙනවා. ඊට පස්සේ අපි ලියනවා මොනවාද? எனது ஊரில் ගංගාවක් තියෙනවා. නැත්තම් ඔයක් තියෙනවා නේද? මාඔය කියලා අපි කියන්නේ. එතකොට අපි ලියනවා ඒකට ඉංගු ஒரு நீண்ட දැන් ගංගාව නැත්තම් ඔයක් අපි ලියද්දී අපි කියනවා நீண்ட இங்கு ஒரு நீண்ட ஆறு இருக்கின்றது. ඊට පස්සේ නවය තව ලියනවා මම මොනවාද? මම මගේ ගමට ආදරේ කියන්න කලින් මෙන්න මේ විදියට. எனது ஊரில் அனைவரும் ஒற்றுமையாக வாழ்கின்றார்கள். මගේ ගමේ හැමෝම එකමුතුවෙන් ජීවත් වෙන. ඇත්තටම අපි කරන්න ඕනේ ඒක නේද? ඒතර එකමුතුවෙන් ජීවත් වෙන්න ඕන අපි ලියනවා මගේ ගමේ හැමෝම එකමුතුවෙන් ජීවත් වෙනවා කියලා ලියලා 10 වෙනි එක මම ලියනවා நான் எனது ஊரை நேசிக்கின்றேன். எனது ஊரை நேசிக்கின்றேன். ඔන්න මේ විදිහට මම ඔයාලට ලියලා දුන්නා මගේ ගම எனது ஊர் කියන මාතෘකාවේ ලස්සන ලේසිම රචනාවක්. මේකේ අපිට හැමදේම ඇතුළත් වෙලා තියෙනවා. ඔන්න එනක් මේක ලියාගෙන තුන්වෙනි වාරේ විභාගෙට රචනාව ආවොත් අපිට ලියලා ලකුණු 20ම ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඔයාලට ලියා ගන්න පුළුවන්.